ඇති. දැන් මේක තමයි පොෂ් එකක් දාලා feel like paying that much. Hey guys, I'm Rushi. I'm Shamil. Welcome back to our channel. අද ඔයගලන්ට අපි වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි අරන් ඉන්නේ. අද Thursday දවසක්. සාමාන්‍යයෙන් අපි වෙනදට ගෙනාවේ weekend vlogs. හැබැයි අපි හිතුවා පොඩක් වෙනසක් කරනවා කියලා. මම ඔෆිස් එකේ වැඩකට බ්‍රිස්බන් යනවා. මම චමිල් ගෙදර ඉන්නේ. ඒකන්ද මේ කිසිම දෙයක් ක්ලාස් කරලා නැහැ හැරිච්ච ගාම ඉන්නේ අමුතුද නෑ මම හැරලා මම හොඳට ඇරලා ඉන්නේ මම දැන් ලෑස්තිලා ඉන්නේ බෑග් එකක් තියෙනවා මෙතන පරක්කුත් වෙලා තියෙන්නේ මගේ දැන් මං Uber එකක් ඕඩර් කළා 9 minutes වලින් යා එනවා මං පෙන්නන්නම් මම මොකද්ද මේ දවස් දෙකේ කරන්න කියලා මම අද ගිහිල්ලා හෙට එන්නේ ක්ලයන්ට්ස් වගේ කම්බින යන තියෙනවා ඒවා නම් වැඩි වීඩියෝ කරන්න බැරි වෙයි මම පුළුවන් ටිකක් වීඩියෝ කරන්න චමිල් කරයි ගෙදර ඉඳන් මොකද කරන්නේ කියලා. බෝරි වැඩ ටිකක් තමයි ඔෆිස් එක වැඩ ටිකයි කැමරා ටික හදන ටිකයි කන ටික ඇත්තට. කැම හදන්න නැහැ. හදන්න මේ ඔක්කොම ටික හැදුවා මට කන ටික විතරයි. කන්න තමයි තියෙන්නේ. හැබැයි අපි ඒක පෙන්නන්න. ඉතින් බලාගෙන ඉන්න. මොනවද වෙන්නේ කියලා. ඔව්. Thursday Friday දවසක් අපි කොහොමද දෙන්න තැන් දෙකක ඉඳලා ගෙවන්නේ කියලා. අන්තික ඊට පස්සේ ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ වැඩිපුරම කැමති උනේ කාගේ vlog එකේ පැත්තටද කියලා. ඒක මම ඕල්රෙඩි දන්නවා. ඒ වගේ එක තමයි තියෙන්නේ. අහන්න යන්නේ. අපි දන්නේ නැහැ මට මොකද කරගන්න බැන්නොත් එහෙම. රුෂි දැන් බ්‍රිස්බන් ගියා Uber එකක් ඇවිල්ලා දැන් වෙලාව 8:20යි දැන් මම දරබඩ ගාලා ලෑස්ති වෙනවා මොකද මමත් 9ට වැඩ පටන් ගන්නවා මට ඔෆිස් එක නිකන් දෙන්න ඒක ඉඳලා වැඩ කරන් තියෙනවා මම පටස් ගාලා ෂාවර් එකක් අරගෙන උදේට කන්න ඕනේ බ්‍රේක්ෆාස්ට් තාම කාලත් නැහැ බ්‍රේක්ෆාස්ට් අරගෙන බලමු ඔෆිස් රූම් එකට යන්න කොහොමද දැක්කේ ඔෆිස් රූම් එකේ මට මාර වැඩක් තමයි වුණේ මම හැමදාම යන්නේ කොහොමත් පරක් වෙලා එයාපෝට් එකට හැබැයි මෙදා දවසේ තවුන්දටම පරක් වුණා මම මේ හොඳටම බය වෙලා ඉන්නේ දැන් ෆ්ලයිට් එක මිස් වෙයි කියලා හැබැයි මට හම්බෙච්ච Uber driver හරිම හොඳයි ඉටාලියන් කෙනෙක් එයා කොහොම හරි කතා කර ෆාස්ට් ට්‍රැක් එකේ දාලා මාව වෙලාවට ටක් ගාලා එකන් ගියා මම දුවලා ගේට් එකට ගියා ෆයිනල් කෝල් එක කතා කරද්දි දුවලා ආවේ මම හිතුවා ෆ්ලයිට් එක මිස් වෙයි කියලා ඒ තරම් දුවලා ආවේ ට්‍රැෆික් හන්දා කොමයි ග්‍රේට් ගේට් එකට ආවා කන්න යන්න ඇත්තට මොකද බැරි වුණා I was in the wrong queue අද හරිම ක්ලවුඩි දවසක් නැත්තම් මේ විදිහට තමයි මෙල්බන් සිටි එක උඩ ඉඳලා පේන්නේ සනි දවසක් වුණා නම් ඒක ඔයගලන්ට ලස්සනට බලා ගන්න තිබ්බා මට රුෂි තරම් නම් ලස්සනට ඒක හදාලා තේරෙන්නේ නැහැ හැබැයි මට පුළුවන් විදියට ගානට ඒක හැදුවා දැන් යන් බ්‍රේක්ෆාස්ට් හදන්න බලමු බාරු ටික තියෙනවා නේද කියලා නේද මේක තමයි මගේ ඔෆිස් රූම් එක. මෙතන ඔයාලට settings options තුනක් හදන්න පුළුවන්. එකක settings මම එකට දාලා තියෙන්නේ පල්ලෙහාට තියෙන එක number 2 standing විදියට. මම සද්ද බලන්න ඕන නම් ඒ වගේ light සද්දයක් ඇහෙන්නේ නැති තරම්. මම පරක් වෙලා ආපු හන්දා එයාපෝට් එකේදී මුකුත් කන්නත් බැරි වුණා. හරියම බඩගින්න හිටියේ. ඊට පස්සේ මම ෆ්ලයිට් එකේදී මේ හැම් ඇන්ඩ් චීස් ටෝස්ට් එක ඕඩර් කරලා කෑවා. ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වල මට රහ එකම කෑම එක මේක විතරයි. මම සාමාන්‍යයෙන් ඉන් ෆ්ලයිට් මොන හරි ෆුඩ් ඕඩර් කරනවා නම් මේක තමයි ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වල ඕඩර් කරන්නේ. ෆ්ලයිට් එක 2 hours වගේ තියෙන මෙල්බන් ඉඳලා බ්‍රිස්බන් වලට මේ විදිහට තමයි උඩ ඉඳලා බලද්දි බ්‍රිස්බන් සිටි එක පේන්නේ සනී දවසක් වුණා නම් ඊට වැඩි ලස්සනට පේන්න තිබ්බා ඒත් මම කැප්චර් කරගත්තා ඔයගලන්ට බලන්න කොහොමද බ්‍රිස්බන් සිටි එක පේන්නේ කියලා guys මම බ්‍රිස්බන් වලින් බැහැලා Uber එකක් යනකන් ඉන්නේ මම එයාපෝට් එකට ගියේ බෝඩින් කරන්න පටන් ගත්ත වෙලාවේ හන්දා ඊට පස්සේ මේ දුවන් වුණා මට අමතක වුණා මට මේ ප්‍රයොරිටි බෝඩින් තියෙනවායි කියලා මම අර පොලිමක හිටියා ඊට පස්සේ ටිකක් වෙලා ගියාම තමයි මතක් වුණේ මට ප්‍රයොරිටි බෝඩින් තියෙනවා කියලා ඊට පස්සේ ආයෙ අර පොලිම නැති පැත්තට ගිහිල්ලා කොහොම හරි ආවා ඇවිල්ලා දැන් මෙහි හරිම රස්නේ මම හිතන්නේ 27 or 30 degrees වගේ පුදුම රස්නේ
දැන් යනවා මම ඔෆිස් එකට මෙතන ඉඳන්. ශමිල් මොනවා කරනවද දන්නේ නැහැ ගෙදර මන් නැතුව මැසේජ් කරලා දැන් ආවා කියලා. මට මැසේජ් එකක් දාලා තිබ්බ miss you already කියලා. මං take off කරන්න කලින් I miss him too. එයා දැන් මං හිතන්නේ කන වැටි. දැන් මගේ වෙලාව 11:51යි. එයාගේ 12:51යි වෙන්න ඕනේ. එයා පැයක් මට වැඩිය දැන් පස්සේ ඉන්නේ. දැන් ඉතින් කෑමක් තමා තියෙන්නේ. ඔයාලා මේක දැක්කම හිතන්න මම හැමදාම මෙහෙම මේ බත් ගොඩක් කෑම ගොඩක් කනවා කියලා මේ අද ස්පෙෂල්. මගේ ලන්ච් බ්‍රේක් එකේදී මම පොඩ්ඩක් ටීවී බලලා ආයි වැඩ කරන්න ගියා. මම ඔෆිස් එකේ ඉඳලා ටිකක් වෙලා වැඩ කළා. ඔයගලන්ට පෙන්වන්න පොඩි වීඩියෝ ක්ලිප්ස් එකක් ගත්තා ඇතුළ. හැමතැනම පෙන්වන්න බෑ. හැබැයි empty meeting rooms තිබ්බ තැන්වල පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. බ්‍රිස්බන් ඔෆිස් එක හරිම ලස්සනයි, modern, cute. මේ ඉඳලා වැඩ කරලා මම ඊට පස්සේ හොටෙල් එකට චෙක් ඉන් වෙන්න ගියා 2:33 වගේ වෙද්දි. මම ලන්ච් එක අරන් තිබුණෙත් නැහැ. ඒ හින්දා ලන්ච් එක ගන්නත් ඕනේ හන්දා ටිකක් කලින් ඔෆිස් එකෙන් ගියා. දැන් හොටෙල් එකට චෙක් ඉන් වුණා. දැන් ටක් ගාලා ගිහිල්ලා කන්න ඕනේ මොනවා හරි පල්ලෙහාට ගිහිල්ලා කාලා ආයි හොටෙල් එකට ඇවිල්ලා චුට්ටක් වැඩ කරලා හවස ඩ්‍රින්ක්ස් වලට යන්න තියෙනවා. ක්ලයන්ට් කෙනෙක් ඉන්වයිට් කළා ඩ්‍රින්ක්ස් වලට. ඒකට යන්න ඇඳගන්න ඒක ඇත්තට ෆෝමල් එකක් නෙමෙයි කැෂුවල් ඩ්‍රින්ක් එකක්. හැබැයි පල්ලෙහාට ගිහිල්ලා මොනවා හරි කන්න හොයාගන්න ඕනේ. දැන් බඩගිනි යකෙක් කන්න තරම් බඩගිනි. මම හොටෙල් එක ළඟම තියෙන ජැපනීස් තැනක් හොයාගත්තා. මේ රෙස්ටොරන්ට් එකට තමයි ආවේ. මෙන්න මේක තමයි මම ලන්ච් එකට ඕඩර් කළේ. ඔක්කොම කා ගන්නත් බැරි වුණා. ටිකක් කාලා ඉතුරු ටික තියලා ගියා. A few moments later. මම ඇඳට වෙලා වැඩ කර ඉද්දි මට හැමම පොඩක් නිින්ද ගියා. දැන් තමයි හැරුණේ. වැඩි වෙලාවක් හිතාගත්තෙත් නෑ. මං හිතන්නේ 45 minutes වගේ හැබැයි නිින්ද ගියා. I really needed it. මොකද ඊයේ රෑ එදි වෙනකම් මට නිින්ද ගියේ නැහැ. මේ දවස් ටිකේම ගොඩාක් client visits තිබ්බා. එළියට ගියා. ඒ මහන්සියයි ඔක්කොම හන්දා මට නිින්ද ගියේ නැහැ. දැන් හෙට ගෙදර යද්දිත් චුට්ටක් අවස් වෙනවත් එක්ක I next week නුත් මට travel කරන්න තියෙනවා සිඩ්නි වලට. back to back travel. එහෙම වුණාම හරිම මහන්සි. ඉතින් දැන් තමයි හැරුණේ. හැරිච්ච ගමන් මම චමිල්ට කෝල් එකක් ගත්තා. එයාත් එක්ක ගොඩක් වෙලා කතා කර හිටියේ. එයාත් තාම ඔෆිස් එකේ වැඩ කියලා කිව්වා. දැන් 4:00 වෙලාව. මම ලෑස්ති වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙලා යන්න ඕනේ අර client gathering එකට. guys දැන් වෙලාව 5:00යි. දැන් නම් වැඩ කරා ඇති මහන්සිත් එක්කලා. දැන් ඉතින් පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න කියලා බලමු. කන්නත් එපා මොනවා හරි. දැන් කන්න තියෙන්නේ යෝගට් එක. මේ යෝගට් එක මම කන්නේ මේකේ හයි ප්‍රෝටීන් යෝගට් එක. යෝගට් කන්නේ මෙන්න මේ හනි එක දාලා මේක රුෂිට නිව්සීලන්ත වලින් ආවෙත් තමයි දුන්නේ. මං ඇඳගෙන දැන් ඉන්නේ යන්න. මේක තමයි මං ඇඳන් යන්නේ. දිග ගවුමක්. මෙහ හොඳටම රස්නේ. ඒ හින්දා මගේ Chloe sandals දෙක හොඳ වෙලාවට මං අරන් ආවා. formal function එකක් නෙමෙයි හන්දා. මේක තමයි ඇඳන් යන්නේ මම. දැන් මේ පයින් යන ගමන් මම ඉන්න හොටෙල් එකේ ඉඳලා ඒ පබ් එකට හරිම පොඩි walking distance තියෙන්නේ 7 minutes. ඒ හින්දා දැන් මේ පයින් යන ගමන් චමිල් නැතුව හරි පාළුයි. අනිත් එක යන්න නැති වුණාම වීඩියෝ කරන්නත් හරිම awkward වගේ. දැන් මම යන තැන ළඟ තියෙන්නේ මම හිතන්නේ මේ ස්ට්‍රීට් එකේම තියෙන්නේ. පොඩ්ඩක් හැප්පෙනවා. මම හිතන්නේ මේ ස්ට්‍රීට් එකේම තියෙන shops ටිකක් තියෙන මේ ස්ට්‍රීට් එකේම තව හරි ලස්සන restaurants වගේ තිබ්බා. හරිම ලස්සනයි මේ හරිය. මම බ්‍රිස්බන් මීට කලින් දෙපාරක් හරි තුන් පාරක් හරි මම හිතන්නේ ඇවිල්ලා තියෙන්නේ. මම මේ ස්ට්‍රීට් එකට ඇවිල්ලා නෑ මං හිතන්නේ. හරිම ලස්සනයි. තව ටිකක් කලින් ආවා නම් මේ shops වලට යන්නත් තිබ්බා. දැන් වෙලාව 7:40යි. ඩිනර් ගන්න ටයිම් රයිට්. ඩිනර් ගන්න වෙලාව හරි. එහෙනම් බලමු අද රැට මොනවද ගන්න තියෙන්නේ කියලා. ඩිනර් ගත්තා. ලොකු දෙයක් තිබ්බේ නැහැ. මටත් අමතක වුණා ගොඩක් ඉතුරුලා තිබෙන්නේ නැහැ නේද කියලා.
සැමන් ෆ්‍රයිඩ් රයිස් එකක් තිබ්බ ඒක කෑවා. කුණුටිය ගිහින් දැම්මා. දැන් කාමරේට ආවා. හෙට ඩිනර් එකට අපි මං මේ ඩොල්ෆින් කොත්තු කන්න බලාගෙන හිටියේ. රුෂි කන්න ආස නැති හන්ද කන්න වෙන්නේ කවදාවත්. ඒක හන්ද හෙට රැයට අපි ඩොල්ෆින් කොත්තුවක් කමු. guys මම client drink එකට ගිහිල්ලා දැන් මේ පයින් යන ගමන් මම ටිකක් කලින් ආවා. එතන වැඩි රෙකෝඩ් කළේ නැහැ. clients ලගේ දෙයක් හන්ද එහෙම රෙකෝඩ් කරන්නත් බැහැනේ. හැබැයි I had a good time. My main contact, the person I work with mainly, is pretty good and very friendly, and had a good time. දැන් මම පයින් යන ගමන් මගේ හොටෙල් එක තියෙන තැනට මම ආයකට යනවද නැද්ද කියලා දැන් මේ හිත යන්නේ. මොකද යන්න තනියෙන් යන්නත් නිකන් කම්මැලි වගේ. හැබැයි යනවා නම් යන්නේ ඕගලන්ට පෙන්නන්න තමයි. මං ගිහිල්ලා බලන්න. හැබැයි මේ වෙදර් එක නම් ෂෝක්. දැන් රෑ 8:00 විතර ඇති. ඒ වුණාට තාම මේ හොඳට රස්නේ. මාරම රස්නේ මේ. මේක තමයි මායා මෙක්සිකන් රූෆ්ටොප් බාර් එක බ්‍රිස්බන් වල තියෙන. මේකට මමයි චමිල්නුයි මීට කලින් ඇවිල්ලා තියෙනවා බ්‍රිස්බන් ආපු වෙලාවක. ඒ වෙලාවේ අපි ඒකේ vibe එකට හරි කැමති වුණා. We had lot of fun. ඒකයි මට ආපහු මේකට එන්න හිතුනේ, especially sunset එකට. ඔයාලා බ්‍රිස්බන් වල ඉන්න කෙනෙක් නම් සමහර විට දන්නවත් ඇති. එහෙම නැත්නම් එන්න බ්‍රිස්බන් වලට එන්න කෙනෙක් ඉන්නවා නම් මේකට එන්න, especially sunset එකට. drinks හරිම රහයි, මෙයාලගේ කෑම හරිම රහයි. හරිම ෂෝක් vibe එකක් තමයි තියෙන්නේ. දැන් මං රූම් එකට ආවා. හරිම මහන්සි වගේ. මහන්සිත් නෙමෙයි මං හිතන්නේ. I think I'll sleep really well today. පොඩ්ඩක් ක්ලාසික් කරගන්නත් තියෙනවා. හෙට උදේ හැරිලා දේවල් කරනවට වැඩිය මම ගොඩක් වෙලාවට කැමති රැට ඔක්කොම ලෑස්ති කරලා තියන්න. ඒ හින්දා බෑග් එක ආයි පොඩ්ඩක් පැක් කරලා ඉතින් ලෑස්ති කරලා තියෙනවා. ඒතර හෙට උදේ මට තියෙන්නේ ක්ලයන්ට් මේකට යන්න. ඉතින් ගොඩක් වෙලාවට මෙහෙම මං තනියම ට්‍රැවල් කරන්න එනවා. එහෙම එන වෙලාවට බ්‍රිස්බන් එනවා හරි අඩුයි. මම වැඩිපුරම යන්නේ සිඩ්නි. බ්‍රිස්බන් එන වෙලාවට මට යාළුවෝ එහෙම නැහැ. හඳ clients like තමයි එළියට යන්නේ. එතකොට ඒවා sometimes good, sometimes not so good, but today I had fun. Today ඇත්තටම තව මට එතන ඉන්නත් තිබ්බා. ඒත් මං ආවේ ඕගලන්ට පෙන්නන්න ඕනේ හන්දාර මායා එක. වැඩි පෙන්නන්නත් බැරි වුණා. මොකද තනියෙන් හන්ද චමිල් නැතුව හරි අමාරුයි එහෙම රෙකෝඩ් කරන්න. Anyway, දැන් නිදා ගන්න යමු. නිදාගෙන ඇහැරලා හෙට උදේ ඔයගලන්ට පෙන්නන්න හෙට මොකද වෙන්නේ කියලා. Okay guys, එහෙනම් day 1 vlog එක අපි එතනින් මෙහෙම තමයි end කරන්නේ. දැන් වෙලාව 9යි 10:09. 10 වෙදි මම නිදා ගන්න මොකද හෙට උදේ 6:30 වෙද්දී හැරෙන්න ඕනේ 6:15 වගේ. 7:15 වෙද්දී ජිම් එකට යන්න ඕනේ. එහෙනම් හෙට උදේ හම්බ වෙමු. Good morning guys. දැන් 6:00 වෙලාව. මං උදේම හැබැයි ඇහැරුණා. මොකද මෙල්බන් වල වෙලාවට ටිකක් කලින් ඇහැරුණා 5 ගානකට වගේ. ඇහැරලා ඇඳට වෙලා හිටියා. I slept really well. මම චමිල් එක්ක පොඩ්ඩක් කතා කර හිටියා. ඉඳලා යානන් දැන් ජිම් එකට යනවා කියලා කිව්වා. මම සිඩ්නි ගියාම නම් ඔෆිස් වැඩවලට usually කැෆේ එකක් හොයාගෙන ගිහිල්ලා breakfast අරගෙන හිමීට එහෙම තමයි වැඩ පටන් ගන්න. එතකොට මට අලුත් කැෆේස් try කරන්නත් පුළුවන් වෙන හන්දා. ඒත් දැන් මෙහෙ එහෙම කරන්න නැහැ කියලා මං හිතුවා. මම කොහෙටවත් යන්නේ නැහැ. කෙලින්ම ඇඳගෙන ඒ client ගේ මේකටම යනවා කියලා තමයි හිතුවේ. Hey guys, good morning. ඔයාලට good morning නැත්නම් මට good morning. දැන් වෙලාව 6:21. දැන් මම පොෂ් එකක් දාලා
ඉන්නේ දැන් පල්ලයට ගෙටක් ගාලා මොන හරි පොඩි දෙයක් කනවා නැත්නම් බඩගිනි හොඳටම පොඩි දෙයක් කාලා ප්‍රී වර්ක්අවුට් එක වීලා ජිම් එකට යනවා. වර්ක්අවුට් එක කරලා ඉවරයි. දැන් මම ගෙදර ආවා. හොඳයි හොඳ පම්ප් එකක් තියෙනවා. අනිත් එක මේ ටී-ෂර්ට් එක. මේක මගේ යාළුවෙක් දුන්න ටී-ෂර්ට් කියන බෑ. මේ ජර්සි එක මේක මගේ යාළුවෙක් දුන්නේ මාල්. Thank you bro. I love it. මම දැන් වොෂ් දාලා ඇඳගත්තා. ඇඳගෙන දැන් මගේ කොණ්ඩේ කර්ල් කරගන්න ගමන් ඉන්නේ. guys දන්නවද මම ඊයේ අමතක වෙලා මගේ hair straighten එක on එකේ ගිහින් තියෙන්නේ. මම එළියට යද්දි මම අර හවස එළියට යද්දි මම අමතක වෙලා මම අපේ අම්මිත් එක්ක කෝල් එකක හිටියේ. ඒක ඉවර වෙලා එහෙමම චමිල්ට කතා කරලා එළියට ගියානේ. මම ඒක දාලා ගිහින් ඉතින් ඊට පස්සේ ගෙදර ආවට පස්සේ හොටෙල් එකට ආවට පස්සේ මම ඒක දැකලා නැහැ. අද උදේ තමයි මම දැක්කේ මම ඒක රෑ එළි වෙනකම්ම දාලා ගිහින් තියෙන්නේ කියලා. මුකුත් වෙලා නැහැ. මං හිතන්නේ මේකේ ඔටෝමැටිකලි ඕෆ් වෙනවා ඇති එක තැනකට හීට් වුණාට පස්සේ ඒ හන්ද වෙන්න ඇති කොහොම හරි මුකුත් වෙලා නම් තිබුණේ නැහැ. imagine like මම මුළු මේ හොටෙල් එකම පුච්චන්න තිබ්බා මේක දාලා ගිහිල්ලා. Dyson එකක් තිබ්බා නම් මේ කිසි කරදරයක් නැහැ. ටග් ගාලා කර්ල් කරගන්න තිබ්බා. But I don't feel like paying that much for a Dyson. මට හිතෙනවා ඒක හරි unnecessary විදිහට ගණන් වැඩි කියලා Dyson එක. ඒ හින්දා තමයි මම එකක් ගත්තේ නැත්තේ. And I'm actually I'm used to curling my hair like this for years now. ඒ හින්දා මට එහෙම ලොකෝ Dyson එකක ඕන කමක් නැහැ. හැබැයි Dyson තියෙන girls බලන් ඉන්නවා නම් comment කරලා කියන්න ඒක ඇත්තටම worth the ගන්න එක කියලා. මට චමිල අරන් දෙන්නත් හැදුවා ඇත්තටම. මම එපා කියලා කිව්වා. මොකද මට හිතුණා ඒකට වැඩිය වෙන මොකක් හරි ඒ සල්ලි වලින් ගන්න එක හොඳයි කියලා. I am like that. මම එහෙම තමයි සාමාන්‍යයෙන් අනවශ්‍ය විදිහට දේවල් වලට දෙන්නේ නැහැ. If I feel like it's not like necessary, I don't spend money on those things. Guys, මම ටග් ගාලා ඔෆිස් එකට ආවා. ගාලා client conference එකේ ඉවර වෙලා බෑනර් එකක් තිබ්බ drop කරන්න. ඒක දැන් drop කරලා කායක පල්ලෙහා බලනවා. දැන් එතනට යන්න ඕන ටග් ගාලා එයාපෝට් යන්න. වැඩ ඉවරයි. දැන් ඉතින් තියෙන sign off වෙන්න. Shut down. Done for the day. කම්මැලි අප්පා මෙහෙ වෙදේලා මෙලෝ රහක් නැහැ. මෙල්බර්න් වල. ඔයාලා මොකද කරන්නේ? ඔයාලගේ ප්ලෑන්ස් මොනවද වීකෙන්ඩ් එකට? කියලා බලන්න. ඔයාලට කිව්ව මතකයි නේද කොත්තුවක් කන්න ආසන් හිටියේ රොෂි නැති හන්දද කන්න පුළුවන් නේ. බාන්න මාර වැඩි නුනේ. හිතේ තියාගෙන හිටියේ ඩෝෆින් කොත්තුවක් කන්න. ඒ වුණා රෝස් චිකන් චීස් කොත්තුවක් කවන්න දෙකේම ඉතින් චීසුත් තියෙනවා රෝස් චිකනුත් තියෙනවා කොත්තුවක් තියෙනවා ටොම්බ කොත්තුවක් තියෙන්නේ. මෙච්චර දැනට බෙදාගත්තා. තව එහෙම්මම ඉතුරුයි. තව මනුස්සයෙක්ට කන්න පුළුවන්. මම එයාපෝට් එකට ආවා දැන්. මෙහි එයාපෝට් එකේ මොනවාද හදනවයි කියලා නොටිෆිකේෂන් එකක් ආවා. අද කලින් එන්නේ කියලා. මොකද සිකියුරිටි ඔක්කොම තියෙන්නේ එළියේ. මොකක් හරි ටෙන්ට් එකක් හදලා හරි එහෙම මොකක් හරි කියලා තිබ්බා. එහෙනම් ටිකක් කලින් ආවා. එතකොට මට වැඩ ටිකක් කරගන්නත් පුළුවන් හන්දා. දැන් මම මේ ටර්මිනල් එක හොයාගෙන යන ගමන්. මම ෆ්ලයිට් එකට චෙක් ඉන් වුණාට පස්සේ ලවුන්ජ් එකට ගිහින් පොඩ්ඩක් කාලා වැඩ වගේක් කරලා ඊට පස්සේ ෆ්ලයිට් එකට බෝඩ් වුණා. එද්දි සන්සෙට් එක හරිම ලස්සනට දැක්කා. ඊට පස්සේ පොලිමේ ඉඳලා හැමදාමත් වගේ Uber එකක් අරගෙන ගෙදර ආවා. ඉතින් ඒ විදිහට තමයි අපි දෙන්නගේ ඒ vlog එක අපි ඉවර කරන්නේ. ඔයාලා subscribe කරලා නැත්නම් මතක් කරලා අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න යාළුවොත් එක්කලා. අනිත් එක කියන්න ඕගොල්ලෝ කැමති උනේ මගේ vlog එකකටද නැත්නම් මගේකටද? comment කරලා මාත් මතක ඇතුව කියන්න. Okay, then that was the end of our vlog. Hope you all enjoyed it and we'll see you on the next one. Bye. Bye. Love you.